Swirls on her body, they don't last. Blowing smoke and it's time to grow cold. Green Hills feel like Hemingway cold. අලංකාර පෙනුම සහ ඉහළම ප්‍රමිතිය සොයන ඔබ සනාම වෙන් වූ විශ්වාසනීය මෝටර රථ අලෙවිකරණයේ ප්‍රමුඛයා දුමින්ද මෝටර්ස් කොට්ටාව. ආයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට. ලබන සතියේ එන්නම් කියලා ගියා. ඔන්න ආවා සුපිරි වණ්ඩියක් අරගෙන. ගොඩක් දෙනෙක් ආස කරා කළු පාට කාර් වලට. ඉතින් ඔන්න කළු පාට කාර්යයක් අරගෙන ආවා. CS1 GLX 2008 ඔටෝ කාර් රථයක්. මම වීඩියෝ එක බලන ඔයාලට නම් චූටි කනගාටුවක් එයි. වාහනේ ඇඩ්වාන්ස් කරලා වෙන් කරලා ඉවර වෙච්ච වාහනයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. තමන් කරන ප්‍රොඩක්ට් එක හරියට එළියට දෙනකොට එහෙම තමයි. කරන වැඩේ තක්කෙටම හරියට කරලා වාහනේ එළියට දාන්න කලින් මාසෙකට කලින් වාහනේ ඇඩ්වාන්ස් කරලා වෙන් වුණා. පොඩි ඇඩ්වාන්ස් එකක් එහෙම නෙවෙයි ලක්ෂ 5ක්. ඉතින් අන්නේ තැනට මේ බිස්නස් එක ගේන්න සෑහෙන්න කැපකිරීම කරා. රැයවල් නිදි මරාගෙන කට්ට කාගෙන තමයි මේ තැනට මේ බිස්නස් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ අද වෙනකොට ලංකාවේ වැඩිම දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච ආයතනයක් වෙලා තියෙනවා. ලාන්ස මොඩිෆිකේෂන් කලාව නැවුම් මාවතකට අරගෙන ගියපු කොට්ටාව දුමින්ද මෝටර්ස්. අදත් මේ කාර් රථයේ මොනවද විශේෂ කරුණු කාරණා, කොයි විදියටද මොඩිෆිකේෂන් පාර්ට් එක ගිහිල්ලා තියෙන්නේ, මොනවද අලුතින් මේ කාර් රථයට එකතු කරලා තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න අද අපි ගෙනාවු 2008 CS1 GLX ඔටෝ කාර් රථය කලින් සඳහන් කළා මේ වෙනකොටම ඇඩ්වාන්ස් කරලා වෙන් කරලා ඉවරයි කියලා. මාසෙකට කලින් ලක්ෂ 5ක ඇඩ්වාන්ස් එක අස්නම දානවා. තමන්ගේ S දෙකෙන්වත් තාම කාර් එක දැකලා නැහැ. ඇත්තටම සතුටට කාරණාව ඒක තමයි. තමන්ගේ ප්‍රොඩක්ට් එක නිරන්තරයෙන්ම පාරිභෝගික ඔබට හරි විදියට දෙනකොට ඉතින් ඒ තැනට මේ බිස්නස් එක අද අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටට කාරණාවක්. ශේෂ්ත්‍රයට අලුත් දේවල් දායාද කරපු තැනක්. උදාහරණයක් කියන්නම් CS1 එකට GT ස්පොයිලර් එක හිට් වෙන්නේ වර්තමානයේ දුමින් දෙකේ. ඉතින් දුමින් දෙක හරහා GT ස්පොයිලර් එක ප්‍රථම වතාවට අපි එළියට දැම්මා. අද වෙනකොට ලංකාව පුරාවටම විහිදිලා CS1 එකට GT ස්පොයිලර් එක හැමතැනම හොයනවා. ඒ වගේම මේ කාර් රථයටත් අපි බොනට් කට් එකක් ගෙනල්ලා තියෙනවා. කස්ටමර් කලින්ම බොනට් කට් එකක් ඉල්ලලා තිබුණා. දුමින්දයි මේක තමයි ඕන කියලා. කිව්ව විදියට කස්ටමර් ඕන විදියට තමයි මේ කාර් රථයේ මොඩිෆිකේෂන් පාර්ට් එක ගිහිල්ලා තියෙන්නේ. මේ කාර් රථයේත් ලක්ෂ 9.5ක මොඩිෆිකේෂන් පාර්ට් එකක් ගිහිල්ලා තියෙනවා. සස්පෙන්ෂන් රිපෙයාර්, ටයර්ස් ටික, වීල් ඇලයින්මන්ට් එක, ඒ වගේම තමයි ඇලෝ වීල් සෙට් එක, බැටරි එක, සියලුම දේවල් අඩංගු වෙලා තමයි මේ කාර් රථයේත් මොඩිෆිකේෂන් පාර්ට් එක ගිහිල්ලා තියෙන්නේ. ප්‍රීවියස් ඕනර්ස්ලා 3 දෙනයි මයිලේජ් එක 1,60,000යි ජෙනුයින් මයිලේජ්. බැලු බැලමට කියන්න බෑ අවුරුදු 19ක් 18ක් පරණ වාහනයක් කියලා. එහෙම පරණ වාහනයක් වෙනම ලෙවල් එකකට ගෙනියන්න සෑහෙන්න වෙහෙසක් ගන්න ඕන. එහෙම වාහන තමයි නිරන්තරයෙන්ම අපි කන්ඩිෂන් කරලා එළියට දාන්නේ හැම වෙලාවෙම. ගිහිල්ලා බලමු එක්ස්ටීරියර් එක වගේම ඉන්ටීරියර් එකත් කොයි විදිහටද තියෙන්නේ කියලා. ඉන්ටීරියර් එක පැත්තට ඇවිල්ලා බැලුවොත් එහෙම ඔයාලා බ්ලැක් එකට මැච් වෙන විදියට කාබන් ෆයිබර් වලින් ටීක් පැනල්ස් ටික ගෙනල්ලා තියෙනවා. Android setup එක, රිවර්ස් කැමරා එක අපි අලුතින් එකතු කරා. ෆ්‍රන්ට් රෙකෝඩින් කැම් එක තියෙනවා. කලින් වාහනේත් අපි ඔයාලට ගිය සතියේ සඳහන් කළා ඒකත් බ්ලැක් එකක් තමයි එළියට ආවේ. ඒ ඉන්ටීරියර් එකම තමයි බැලු බැලමට මේ කාර් රථයේ තියෙන්නේ. කාබන් ෆයිබර් ටීක් පැනල්ස් ටික සියල්ලම ඒ විදියටම තියෙනවා. ඔන්න ඔය විදියට තමයි අද අපි අරගෙන ආපු කාර් රථයේ ඉන්ටීරියර් එක පැත්ත තියෙන්නේ. අද අපි ඔයාලට ගෙනාපු කාර් රථයේ කලින් සඳහන් කරා ඇඩ්වාන්ස් කරලා වෙන් කරගත්ත කාර් එකක් තමයි. අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන අපි ඒ ගැන. ඉතින් ඒ නිසා තමයි අද වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවේ. ඔයාලටත් පුළුවන් දුමින් දෙකට ඇවිල්ලා කලින් ඇඩ්වාන්ස් එක දීලා වාහනේ ඔයාලට වෙන් කරගන්න පුළුවන්. කස්ටමයිස් කරලා වාහනේ මිලදී ගන්න පුළුවන්. ලබන සතියේත් මැනුවල් එකක් වගේම 2008 ඔටෝ කාර් රථයක් එළියට එනවා. මේ පණිවිඩය දෙන ගමන් වසර 5ක් පුරාවට වාහන සේවා ලෝකේ නිහඬ විප්ලවයක් කරපු
වර්තමානයේ වැඩි දෙනෙක් රෙකමන්ඩ් කරපු වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච කොට්ටාවේ දුමින්ද මෝටර්ස්. ඔයාලටත් টොප් කන්ඩිෂන් ලාන්ස් එකක් මිලදී ගන්න ඕන නම් කතා කරන්න. අපේ දුරකථනයේ විවෘතව පවතින පැය 24 පුරාම. ඉතින් කතා කරලා කලින් වෙන් කරගන්න පුළුවන් ඔයාලට කාර් රථය. ගිහින් එන්නම් ඊළඟ වාහන දෙකකින් හම්බෙමු. ජය වේවා සියලුම දෙනාට.